හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අද මම යුනිවර්ස් එකෙන් මෙසේජ් එකක් අරන් ආවා ඔයාලට. ඉතින් මේ බෝල් එක ඇතුලේ හරියටම මේ තුනෙන් මොකද්ද තියෙන්නේ කියලා ඔයා තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ඔයා තෝරගත්ත එක නම් මේ බෝල් එක ඇතුලේ තියෙන්නේ මේ යුනිවර්ස් මෙසේජ් එක ඔයාටමයි. ඔයා මොකක් හරි අලුත් ව්‍යාපාරයක් කරන්න ඉන්නවා නම් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔන්න ඒක කරන්න අඩිතාලම වැටෙනවා. ඔයාට ඒ ව්‍යාපාරය හොඳින් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ මොකක් හරි අලුත් වෙනසක් මොකක් හරි අලුත් ප්‍රොෆිට් බලාපොරොත්තුෙන් හිටපු අයට ඔන්න ඒ දේවල් මුදල් පැත්තෙන් ගොඩාක් හොඳයි කියලා පෙන්නනවා. ඒ වගේම කරන ජොබ් එකේ මොකක් හරි සැලරි එකේ වෙනසක් බලාපොරොත්තුෙන් හිටිය අයටත් ඔන්න සැලරි වැඩිවීමක් වෙනවා. බෝනස් ලැබෙනවා. බෝනස් බලාපොරොත්තුෙන් හිටපු අයට එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි ජොබ් එකේ මාර්ගයෙන් ඔයා ලෝන් එකක් ඇප්ලයි කරපු කෙනෙක් නම් එහෙම නැත්නම් වෙනත් මාර්ගයකින් හරි ලෝන් එකක් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔන්න ඔයාට ඒ ලෝන් එක භුක්ති විඳින්නත් ඔන්න අවස්ථාව ලැබෙනවා. ඔයා ජොබ් එකේ මොකක් හරි තනතුරේ වෙනස්කමක්, ඒ කියන්නේ උසස් වීමක්, එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන බ්‍රාන්ච් එකෙන් වෙන බ්‍රාන්ච් එකකට මොකක් හරි ට්‍රාන්ස්ෆර් එකක් බලාපොරොත්තු වෙන් හිටියා නම් ඔන්න ඔයාට ඒකත් ලැබෙනවා කියලා යුනිවර්ස් එකෙන් මෙසේජ් එකක් විදියට ලැබිලා තියෙනවා. ඔයාට මේ කාලෙදී මුදල් පැත්තෙන් ගොඩාක් ලොකු සාර්ථකත්වයක් ලැබෙනවා කියලා යුනිවර්ස් එකෙන් කියනවා. කලින් ඔයාට ඔයාගේ වත්කම රුපියල් 10ක් නම් ඔන්න මේ කාලේ වෙනකොට රුපියල් 50 100 වගේ වර්ධනය වෙනවා කියලාත් පෙන්නනවා. රට යන ආසාවෙන් බලන් ඉන්න අයට ඔන්න රට යන chance එක ලැබෙනවා. වීසා දාලා ඉන්න අයට වීසා ලැබෙනවා. ඒ වගේම ඔයා ડોකියුමන්ට් පැත්තේ මොනවා හරි ඔයා අඩිතාලම දාන්න හදනවා නම් ඔන්න ඒකත් ඔයාට හැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලගේ ආදරේ පැත්තෙන් බලනකොට ඔයාලා මොකක් හරි ප්‍රශ්නික එහෙම නැත්නම් රණ්ඩු සරුවල් වෙලා නම් හිතමනාපකම් වලින් හිටියා නම් ඔන්න ඉන්නවා නම් ඔන්න මේ ප්‍රශ්නත් අඩු වෙලා ආදරේ ස්ථාවර භාවයකට පත් වෙනවා කියලා වැටලා තියෙනවා. ඉතින් අලුත් ආදර සම්බන්ධයක් බලාපොරොත්තුෙන් ඉන්න අයට හොඳ ස්ථාවර ආදරයක් හොඳ කෙනෙක් ලැබෙනවා කියලාත් යුනිවර්ස් එකෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක දැක්ක දවසේ ඉඳලා ඉදිරියට එන්නේ ඔයාගේ හොඳම කාලය කියලාත් මම මතක් කරනවා. ඉතින් ඔයාගේ හොඳ වෙලාව ඇවිල්ලා නිසා තමයි ඔයා මේ ගැන දැනුවත් වෙන්න මේ වීඩියෝ එක අද මේ මොහොතේ දැක්කේ කියලාත් ඔයා මතක තියාගන්න ඕනේ. ඔයා හිතනවටත් වැඩිය ඔයාගේ වැඩ කටයුතු හැමදේම සාර්ථකත්වයටපත් වෙනවා. ඉතින් හැමදේම සාර්ථක වෙන කාලයක් මේක. ඉතින් ඔයා කරන කියන හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. ඉතින් බය වෙන්න එපා. මමත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාගේ වැඩ කටයුතු හැමදේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. එහෙනම් ආයෙත් අලුත් ටැරෝ රීඩින් එකක් අරන් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. මේ රීඩින් එකත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.